Hello guys, welcome to our YouTube channel. ඉතින් මේ අපේ පළවෙනි වීඩියෝ එක අපි හිතුවා අපෙන් දෙන්නගේ නිවාඩු දවසේ කොහේ හරි යන්න කියලා. අපි ඒක තනියම යන්නේ නැතුව අපි තීරණය කරා ඔයාලත් එක්ක අපි මේ ගමන බෙදා ගන්නවා කියලා. අපි දෙන්න පොඩි පික්නික් එකක් වගේ තමයි ප්ලෑන් කරේ. අපි ඒකට තෝරගත්තේ අවිස්සාවෙල්ල සීතාවක පාක් එක. අපි මීට කලින් නම් ගිහිල්ලා නැහැ. අපි ඒකට ඕන දේවල් ටික ලෑස්ති කරගෙන ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. අපිට අවශ්‍ය පඩි ටික අරගෙන අපි බස් එක නැග්ගා. අපි හංගල්ල බස් එක තමයි නැග්ගේ. අපි පළවෙනි පාර යන හින්දා අපි හරියටම නම් පාර දන්නේ නැහැ. අපි ඊට පස්සේ අපි හංගල්ලේ පස්සේ ගිහිල්ලා මගින් බෑලා පික්නියක් දාගත්තා. පික්නිය අපිට උනේ රුපියල් 400ක් වගේ තමයි පාක් එක ළඟටම. අවිස්සාවලට ඉඳලා නම් 700ක් 800ක් වගේ ගානක් තමයි යනවා කියලා කිව්වේ. අපි පාක් එක ළඟට ගිහින් හම්බෙමු. ඉතින් අපි පාක් එක ළඟට ආවා. එන්ට්‍රන්ස් එකත් එක්කම ලොකු පාකින් ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. එතනින් ඉස්සරහට යනකොට ටිකට් කවුන්ටර් එක තියෙනවා. අපිට ටිකට් එකට ප්‍රයිස් එක උනේ නා රුපියල් 236ක් වගේ තමයි. ඉතින් අපි ටිකට් අරගෙන ඉස්සරහට ගියා. ඉස්සරහට යනකොට ලස්සන view එකත් එක්ක අපිට ඇතුළට යන්න පුළුවන්. ඒ යනකොට අපිට ඉස්සරවම බලා ගන්න පුළුවන් පාක් එකේ මැප් එක සහ පාක් එකේ පිළිබඳ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙන බෝඩ් එකක් ගහලා තියෙනවා. ලස්සන පරිසරයක් එක්ක අපි ඉස්සරහට ඇවිදගෙන යද්දී අපිට ටිකක් මහන්සි කියලා හිතුන හින්දා අපි තැනක නැවතිලා ටිකක් වෙලා හිටියේ. ඉතින් අපි එතන ඉඳගෙන ටිකක් වෙලා හිටියා. ඊනොට මෙයාට ඕනේ කිව්ව නිසා අපි පෙර ඩීමේජක් ගත්තා. ඒක බොන්න තරම් එක ඇත්තට සෙට් වෙන්නේ නැහැ ගයිස්. අපි එහෙම ටිකක් වෙලා ඉඳලා එතන ඉස්සරහට අපි ගියා. දැන් තියෙන නාගරිකත්වයෙන් මිදිලා මේ වගේ ලස්සන පරිසරයකට ඇවිල්ලා පොඩි වෙලාවකට හරි ඉන්න ලැබෙනවා කියන්නේ ඒක වෙනම ෆීලින් එකක්. ඔයාලා කොළඹ ඉඳලා එනවනම් සාමාන්‍යයෙන් ඔයාලගේ වාහනයකින් ඕනයි විනාඩි 45ක් 50ක් වගේ යනවා. ඔයාලා පාරේ බස් එකේ වගේ එනවනම් සාමාන්‍යයෙන් පැය එකමාරක් වගේ ඒ වගේ යනවා. අපිට නම් ඉතින් ගියේ හරි පැය එකමාරක් වගේ ගියා. අපි කෑගල්ල පැත්තේ ඉඳලා ආවේ. අපි අවිස්සාවේල්ල ටවුන් එකෙත් පොඩ්ඩක් පරක්කු වුණා. ඒ හින්දා අපිට පැය එකමාරක් වගේ කාලයක් ගියා.
ඉතින් ළමයි අපි ගොඩක් දුර ඇවිත් පාක් එකේ ලස්සන බැගලවා තව විදින්නක් ගොඩත්තැන් තියෙනවා ඊට කලින් අපි හිතුවා ගෑමටිගේ මැරෙන්ස් කරගෙන පොඩ්ඩක් රෙස්ටයක් ගන්නවා කියලා අපි ඒටික ලෑස්ති කරගන්න ඉඟවා කවරත්ත කතා කරන්න. ඉතිං අපි තෝරගත්ත මේ තැන අපි වීකෙන්දකාව නිසා පොඩ්ඩක් සෙනක වැඩි ඒමට කිසිම නිදසට බාධාවක් නෑ හැබැ අපිට හිතෙනවා වීක් බේස්වලාවුත් මේට වඩා සෙන අඩුවෙන්න්න පුළුවන් කියලා අපි කෑම පලේටිං අරේජ් කරගන සරාට සෙට්ට ඔයාලට පාකේ ගැත්වෙන්ම කෑම ගන්නත් පුළුවන් ඇතුළ කැන්ටින් එකක් තියෙනවා අපි හිතුවනෑ ඇතුළෙ ගටින්න එකක් ඇති කියලා අපි ඊයෙන් තමයි කෑනර්ගනාවේ ඉතින් අපි මේ පරිසරේ තියෙන සුන්දරත්වය විරිදවාගේම මේ පරිසරය අනිවාරයෙන්ම ආරක්ෂා කර ගන්න ඕන ඕල ගෙනියන කෑම් කොලයක්කොත් වෙනත් අප ද්‍රව කිසිම දෙයක් මේ පරිසරයක දාන්න පාහිතකොට මේ තියෙන සුන්දරත්වය තවනයක්ත බලාගන්න දැරිවෙනවා ඉතින් ඒ හැමදීම ඔයාල අනිවාරයම අධිගෙනියන්ට කිසි වෙලාවක මේ නස්සන තැන මේ සුතියන සුන්දරත්වය නැතිවීම දෙන්න එපා අපි විජටකම කෑම්පලෙට් ලැස්ත කර ඇත්තෙන් ඔප්පු දෙයක් නෑ අපි මොකද තිච්චකමං ආව නිසා අපි එනම් මෙතන පොඩ්ඩක් රෙස්ට ඉදලා ඉස්සරට වීඩියෝගේ සෙට්ටෙක් ගයි අපි විදිට පහල පොඩ්ඩක් කලා ඉඳලා අපි හිමිට විය පොයින්ට පැත්තර යන්න පටන් ගත්තා අපි යනකොට අපට අතරමදිල හම්බුණ ගයිඩ් කෙනෙක් එයා අපිට කිව්වා අදනම් පොඩ්ඩක් ප්‍රශ්න වැඩි දන් වරලි පයිබ්බක තමා තියෙන කියලා අපිටත් එක ති හිතුන මොකද මේ පාක එක තෙත් කලාවිය පාක්කික බැ අපි කිය දස පොඩ්ඩක් මේ අවසර වැඩි එත් අවුලන්න ඉතින් හත් ලස්සනයි අපි රසුන්දරත්තේ වින්ද අපි එම විය පොයින්ටකොට යනකොට අතරමකද හම්බුණා ගොඩක් අය මේ යාලුවනේ යාලට මහන්සි උඩට යන්න අමාරුයි කියලා හැරලා යනවා එක ඒම කරන්න අපරාජ ඇත්‍ර මේ වගේ තැනක මේ වගේ ලස්සනක් බලන්න ඇවිල්ල
ලස්සනම දැනට යන්නතුව මගින් හැරනවා ගැන්න එක ලොකු අපරාධය. අනේ උනමයි අපි අදි ගොඩක් කට්ටිය එහෙම අපව මගින් හැරිලා ගියා. මේ උඩට ගියාම මාරම ලස්සනයි. අර තියෙන මහන්සි ගතිය ඔක්කොම නැති වෙනවා. මාරම විවගයක් තියෙන්නේ. ඉතින් ඔයාලා ගියොත් එහෙම අපරාධය එතන මිස් කරගන්න එපා. අපි නම් චි උඩටම ගිහිල්ලා බලු වටේම බලලා අපි ආයෙත් පල්ලට ඉතිල්ලවයි මේ අපේ පළවෙනි වීඩියෝ එක ඇත්තනම් ගොඩාක් කඩුපාඩු නම් ඇති. මේ වීඩියෝ එක මෙතනින් අපි එන්ඩ් කරනවා. ඔයාලා කැමති නම් අපේ වීඩියෝස් තව ඉස්සරහට බලාගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා අපි ආදරෙන් ඉල්ලමු. තවත් මේ වගේ ලස්සන වීඩියෝ කරගෙන ඉස්සරහට එනකම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.